අපි නොහිතාම අපේ හැම ඩැමේජ් වෙනකොට විශේෂයෙන් අපේ රූපයට දේවල් එකතු වෙනකොට ඒක අපිට දරා ගන්න අමාරුයි. අපි හැමතිස්සෙම හිතනවා මට පුළුවන් ද නිරෝගීමත් සමක් හදාගන්න කියලා. ඈත අතීතයේ රජ දවස් ඉඳලම රූපලාවන්‍යයට ලොකු තැනක් තිබුණා. ඉතින් ඒකත් එක්ක ආපු ගමනේදී කාලානුරූපීව මේක කෙමිකල් වලට හැරිලා තිබුණා කාලයක් යනකොට. නමුත් දැන් ආයි ලෝකේම ලොකු ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා නැචරල් කියන නැචරල් කොස්මෙටික්ස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. කෑම කල් තියාගන්න දාන ප්‍රිසර්වේටිව්ස් තමයි අපි මේවට පාවිච්චි කරලා තියෙන්නේ. ලෝකේ වස විස නැති නිෂ්පාදන කියන කන්සෙප්ට් එක ගත්තොත් ඇවිල්ලා තියෙනවා නේ ඇවිල්ලා තියෙනවා එහෙම එකක්. ඒකට හොඳම උදාහරණයක් තමයි ස්පෙන්සර් නිෂ්පාදනය. මොකද වස විස නැති රූපලාවන්‍ය නිෂ්පාදනය. සැවැන්දරා, කීකිරිඳිය, උළුහාල්, සුදු හඳුන්, කළුදුරු මේ සියල්ලත් එක්කම තමයි මේ රෝස්මරි ඔයිල් එක හැදිලා තියෙන්නේ. කැන්සර් පේෂන්ට්ස් වලට කෙමිකල් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මේ අපේ ෂැම්පූ එක, මේ රෝස්මරි ෂැම්පූ එක, කන්ඩිෂනර් එක, හෙයාර් ඔයිල් එක ඒගොල්ලෝ පිළිකා රෝගීන්ට හොඳයි කියලා නිර්දේශ කළා. දැන් ඉතාලි වලට නිෂ්පාදන ගිහිලා තියෙනවා. මේක ඇත්තටම මේ හරි සුවඳයි. අපි ස්වභාවික සුවඳක් තමයි මේකට එකතු කරලා තියෙන්නේ. මේකේ බේස් එක හැදෙන්නේ මඤ්ඤොක්ක පිටි වලින්. වෙනතනේ ගොඩක් තියෙනවා මේ කිමිකල් පවුඩර් පාවිච්චි කරලා ඇලෝ පවුඩර් එක පාවිච්චි කරලා හදන ඒවා. හැබැයි මේවා එහෙම නැහැ. මේක 98.7ක් ස්වභාවිකයි. ඇලෝ ජෙල් එක සාමාන්‍ය කොණ්ඩෙට ඇප්ලයි කරන්න පුළුවන්, මූණට ඇප්ලයි කරන්න පුළුවන්, ෆුල් බොඩි ඇප්ලයි කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. කකුල් දෙකට ගන්නත් පුළුවන්. විශේෂයෙන් අපි කැමරට බීමට පාවිච්චි කරන දේවල්ම යොදලා තියෙන හින්දා මේක කැවුනත් මේ ප්‍රොඩක්ට් එක ප්‍රශ්නයක් නෑ කියන එක තමයි අපි සරලව ඔබට කියන්නේ. සමහරව ඉන්නවා 9000ක 14000ක ඔය වගේ අරගෙන ඒක වෙන මොනකට හරි ගත් එකක් මේකට පාවිච්චි කරන අයත් ලංකාවේ ඉන්නවා නැතුව නෙමෙයි. ඒකට හැබැයි මේක එහෙම එකක් නෙමෙයි. මේක GMP certified ISO 22716 ඒ කියන්නේ කොස්මෙටික්ස් වලටම අදාළ තත්ත්ව සහතිකය දිනාගත්ත කර්මාන්ත ශාලාවක තමයි මේක නිෂ්පාදනය වෙන්නේ.